අපි ඉන්නවා සහ තියෙනවා කියලා කියන්න have සහ has පාවිච්චි කරනවා. මට තියෙනවා I have. මොකද්ද තියෙන්නේ? පොතක්. පොතට අපි කියනවා book කියලා. පොතක් නේ. එහෙනම් I have a book. දෙවැනි එකේ තියෙනවා ඔහුට බයිසිකලයක් තියෙනවා. ඔහු කියන්නේ he. ඔහුට තියෙනවා කියලා අපි කියන්නේ has. මොකද he කියන කෙනා ඒකවචන නිසා අපි අනිවාර්යයෙන්ම use කරන්න ඕනේ has කියන වචනේ. He has මොකක්ද තියෙන්නේ? බයිසිකලයක්. He has a bicycle. තුන්වෙනි එක ඔවුන්ට කාර් එකක් තියෙනවා. ඔවුන් කියලා අපි කියන්නේ පුතේ they. ඔවුන්ට තියෙනවා they have. මොකක්ද ඔවුන්ට තියෙන්නේ? ඔවුන්ට තියෙන්නේ කාර් එකක්. they have a car.